ඔයාට කවුරු හරි කියලා තියෙද ඔයා කිසිම දෙයකට දක්ෂ නැහැ කියලා? නැත්නම් ඔයත් හිතනවද ඔයා කිසිම දෙයකට දක්ෂ නැහැ කියලා? එහෙම හිතනවා කියන්නෙම ඔයා කවුද කියලාවත් ඔයා තාම අඳුරගෙන නැහැ. ඇයි ඔයාම ඔයාව අවතක්සේරු කරගන්න හදන්නේ? ඒ කරන්නේ වැරද්දක් නේද? ඔයා තාම ඔයාගේ දක්ෂතාවය මොකක්ද කියලා අඳුරගෙන නැහැ. දක්ෂතාවය අඳුරගත්ත දාට මෙච්චර කල් මං කාලේ නාස්ති කරේ අපරාධ කියලා මෙයා දුක් වෙයි. මොකද ඔයාගේ දක්ෂතාවයෙන් ඔයා තාම ප්‍රයෝජන ගන්න පටන් අරගෙනවත් නැහැ. අය අනුන් කියන දේ විතරක් අහන්නේ. ඔයා උත්සාහ කරන ඔයාගේ දක්ෂතාවය එළියට ගන්න. කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ දක්ෂතාවක් නැති. හැමෝම දක්ෂයි එකම දෙයකට හරි. ඒකින්ද ඔයා දැනගන්න ඕනේ දක්ෂතාවය මොකක්ද කියලා අඳුරගෙන ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔයා තාමත් එකතර නම් ඉන්නේ. ඔයා තාමත් අනුන් කියන දේ නම් අහන්නේ. අනුන් කතා හදයි, අනුන් මොනවත් කියයි, ඔයාව විහිළුවට ලක් කරයි කියලා හිතලා ඔයා ඔයාගේ දක්ෂතාවය එළියට දාන්න නැතුව ඉන්නවනම් ඔයා ඔයාටම කරගන්නේ ලොකු වැරද්දක්. ඒක නිසා කිසිම වෙලාවක හිතන්න එපා ඔයා අදක්ෂයි කියලා. ඔයා තාමත් පරක්කු නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ හරිම හැකියාව ඔයා කවුද කියන එක ඔයාට මඳුර ගන්න. ඔයා අඳුරගෙන ඒ වෙනුවෙන් ඔයාගේ ඉදිරිය වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න. ඔයාට බැරි නම් කාටද පුළුවන්? ඒකින්ද එකටම ඔයා කවුද කියලා අඳුරගන්න. තමන් කවුද කියලා අඳුරගත්තු දවසට අනුන් කියන කතා මොනවද කියලා ඔයාටම හිතේ. ඒකින්ද වෙන අය කියන කතා වලට රැවටිලා ඔයාගේ ගමන නවත්ත ගන්න එපා. ඔයාට පුළුවන්, ඔයාට බෑ කියලා කිසිම දෙයක් නැහැ. ඔයා උත්සාහ කරොත් ඔයා යන තැන කාටවත් නවත්තන්න බෑ. උත්සාහ කරන්න. හැම වෙලාවකම උත්සාහ කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයාගේ ජයග්‍රහණයට ඔයාම යන්න. ඔයාට බෑ කියලා කිසිම දෙයක් නැහැ. ඔයාට පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න.